කැමති විශේෂ කෑම නම් මේ නෑ. මිනිස්සු එක්ක කෑම ගන්නකොට ලේ කරපු කෑම ගන්න බැරි නිසා හැම වෙලේම මම කෑම ගන්න තනියම. ඇයි මං එයාට උදව් කළේ නැත්තේ? මං මේ මිනිසුන්ගේ ජීවිතවලට මැදිහත් වෙන්න ඕනේ අවශ්‍ය වුණා. මං වෙනත් ග්‍රහලෝකකින් ඇවිල්ලා අවුරුදු 400ක් මේ ජීවත් වුණා. ඒ නිසා මට හොඳ අවබෝධයක් තියෙනවා මේ අය ගැන. අවශ්‍ය දේවල්, අනවශ්‍ය දේවල් මේ ලෝකෙ තුල ඕන තරම් සිද්ධ වෙනවා. මේ ජීවත් වෙන මිනිස්සු ඒකට කියන්නේ දෛවය කියලා. අලුත් දෛවයක් ආරම්භ වෙන්න යන්නේ. අවුරුදු 400ක් මම බලාගෙන හිටපු මව් යානේ මෙහෙට එනවා. තව මාස 3කින් මම මගේ ග්‍රහලෝකෙට යනවා. මේ පෘථුවියෙන් වෙන් වෙලා. අක්කේ මෙන්න අරගෙන ආවා කෝපි එක. මං කියපුවා නේද? ඔව්. කොහෙන් හරි හොයන් යන්න කියලා කිව්වනේ. මම පොඩ කරන්නේ. මේක අපොන්. Thank you අක්කේ. අක්කේ ඕක මං සෑහෙන දුරක් ගිහිල්ලානේ හොයාගෙන ආවේ. මම බැලුවා මේකේ කැලරි ප්‍රමාණය ටිකක් වැඩි නිසා මගේ ඇඟට හොඳ නැති වෙයි. බලන්නකෝ. අපේ අක්කා ශරීර සෞඛ්‍ය ගැන කොච්චර හිතනවද? අනිවාර්යෙන්. මම හොඳයිනේ. අපොයි ඔව්. මම නම් ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. අක්කේ ඒ පාර මොනවද ඔයා කරන්නේ? මං මේ යාළුවන්ට උත්තරයක්. ඔයා ආපහු මැසේජ් යවනවද? ඔයාට කියනට වැඩිය හොඳයි. මාසෙ වෙලා ඉන්න හැන්දාවක මොක් වශී කෝප එකක් බොන්න නැත්තම් මොන්නික් චොන් ගුරුතුමා ඇයි මේ කෝපි හොරකම් කළේ කියලා මට හිතා ගන්න පුළුවන්. අක්කේ මොන ගුරුතුමෙක් ගැනද ඔය කියන්නේ? ඔයා මොක් වශී හොරකම් කරපු ගුරුතුමා ගැන දන්නේ නැද්ද? හරිම කපටි විදියට තමයි යා රාජගබඩාවෙන් මේව හොරකම් කරලා තියෙන්නේ. ඉතින් ඒ හොරකම ගැන තමයි මම යාළුවන්ට කිව්වේ. මොනවද ඔයා ඔය කියන්නේ? ඔයාට පිස්සු හැදීගෙනවත් වෙනවද? ඊයෝ වැඩි. මෙන්න තමයි. මේ බලන්නකෝ. එයා නම් අයෝනියානි. කොච්චරක් කියලා තියෙනවද එයාට ඔය වගේ වැඩ කරන්න එපා කියලා. මොනවද මේ කරේ? ඔයාට යවනවත් කරන්න බැරි වුණාද? මං කොච්චර කිව්වද? කොහාන එකක්ද? රේටින් අඩු වෙලාද? ටිකක් වගේ අඩු වෙලා තමයි. මේ විදියට පල්ලෙහාට ගියොත් නම් අපිට යන්නේ නමන් නැති වෙනවා. ඒගොල්ලෝ ඉහළින් ඉන්නේ. බලනකො අපි මේ තරම් මහන්සිලත් මේ අයට මේ වගේක් නැති ඇති. සමීක්ෂණ වාර්තාවලට අනුව ඒගොල්ලන්ගේ නිර්මාණ ඉහළ යනකොට අපිට යන කරදසාව මොකද්ද? උනින්ද බොන්නත් බැරි කිරින්න අහක දාන්නත් බැරි වැඩක් වගේ සිද්ධ වුණා. මොන වැඩක් කරනකෝ?
ෂූටින් ඔක්කොම ඉවර වෙලා තැයි මට ආයිත් එන්න කිව්වේ. ඔයා ආවද? හරිම මහන්සි. මූණ නම් කිසිම මහන්සියක් පේන්නේ නැහැ. ඇත්තමයි මේකප් නැති වුණත් ඔයාට දැන් වුණත් රඟපාන්න පුළුවන් නේද? මට ටිකක් විවේක ගන්න ඕනේ. දැන් මොනවද කියන්න තියෙන්නේ? හරි හරි. මං ඉක්මනට කියන්නම්කෝ. මං ආන්නේ හිටියේ ඊ ප්‍රශ්නේ ගැන. ඒක කතා කරන්න තරම් ප්‍රශ්නයක්ද? ඒකනේ. අද කාලේ පරපුර හැටි හොම තමයි. හැමෝම දන්නවා. ඇත්තම කියනවා මේ ප්‍රශ්නේ ගැන අද තමයි මම දැනගත්තේ. අයියෝ. මිනිස්සු ඔය එක එක කතා කිව්වට මම නම් සත පහකටවත් විශ්වාස කරන්නේ නැහැ. අයියෝ මිනිස්සුන්ගේ හැටිවම තමයි. ඒක තමයි මමත් කියන්නේ. මිනිස්සුන් අතේ දුරින් තියාගන්න ඕන. ඒගොල්ලෝ මොනතරම් මැසේජ් දෙවුත් ඔයා ඒකට උත්තර යවන්න ඕනේ මට බෑ. නැහැ. ඇයි? ඔයාට බැරිද?